අයිබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද අපේ සඳ මාලිගාව බලන්න ආපු ඔයාලා හැමෝම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඊට කලින් අපේ සඳ මාලිගාවේ වීඩියෝ බලපු ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණු ප්‍රශ්න කිහිපයකට උත්තර අරගෙන තමයි අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේ ලස්සන මාලිගාව තියෙන්නේ කොහෙද කියලා. මේක තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ බමුණාකොටුව කියන ප්‍රදේශයේ තියෙන ලස්සන ගම්මානයක. ඊළඟ කාරණේ තමයි හොඳ සත්තු ඉන්නවද මිලදී ගන්න පුළුවන්ද වගේ කාරණා. මේකෙදි නම් මම ඔයාලට අපේ අත්දැකීමක් විස්තර කරන්න කැමතියි. සෑහෙන වියදමක් දරලා මේ වගේ ලස්සන කිරිගොවිපලක් අපි හැදුවේ සත්තු 5 දෙනෙකුට ප්‍රමාණවත් වෙන විදියට. හැබැයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳ වර්ගයේ ලිටර් 15කට එහා යන සත්තු 5 දෙනෙක් මේ ගවගාල තුළ පාලනය කරන එක. ඉතින් අපි මේ ගවගාල ඉදි කරනකොට අපිට හිටියේ අපේ මේ සඳ විතරයි. එයාගේ පැටියත් එක්ක. අපිට ඕන වුණා මේකට ගැලපෙන තව හොඳ සත්තු දෙන්නෙක් පිටින් මිලදී ගන්න. ඉතින් අපි උත්සාහ කරා ගොවිපළවල් වලින් හොඳ සත්තු මිලදී ගන්න. හැබැයි ඒ වෙනකොට එහෙම සත්තු අපිට මුණ ගැහුනේ නැහැ. ඔය අතරේ මුහුණු පොතේ තිබුණ දැන්වීමකට අපිට එක්තරා පුජ්‍යලයක් හොඳ වර්ගයේ සත්තු ඉන්නවා කියලා දැනුම් දුන්නා. මේ කතා කරපු පුජ්‍යලයා නුවර කටුවස්තර ප්‍රදේශයේ කියලා තමයි අත් කිව්වේ. හැබැයි ඉතින් අවස්ථා දෙකකදී අපේ ෆාම් එක බලන්න ආවා. එයා අපිව එක්කන් ගිහිල්ලා ෆාම් දෙකකට හොඳ වර්ගයේ සත්තු අපිට පෙන්නුවා. ඇත්තට මේ සත්තු නම් ගොඩාක් හොඳයි. ඒ කරලා අපිට හොඳම සත්තු දෙන්නේ. අපිට මෙන්න මේ දෙන්න තමයි දෙන්නේ කියලා සත්තු දෙන්නෙකුත් තෝරලා දුන්නා. අපිත් එක්ක මේ සම්බන්ධ වෙච්ච පුජ්‍යලයා ෆාම් එකක මැනේජර් කෙනෙක් කියලා තමයි අපිව දැනුවත් කරේ. ඉතින් ඒක නිසා ඔහුට ඇත්තටම මේ ව්‍යාපාරය සම්බන්ධව දැනුමක් තිබුණා. ඒක හින්දා ඉතින් අපි ඔහුව අවිශ්වාස කරේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි කතා බහ කරලා ගනුදෙනුවට එකඟ වෙලා අවශ්‍ය ලියකියවිලි අරගෙන අපිත් එක්ක මේ සම්බන්ධ වෙච්ච පුජ්‍යලයාගේ දැනුමීමට අපි සත්තු දෙන්නගේ වටිනාකමේ මුදල් දැම්මා. ඉතින් ඊට පස්සේ මේ පුජ්‍යලයා අපිට කිව්වේ මේ සත්තු ප්‍රවාහනයට රජයේ අවසර පත්‍රය ලබාගෙන සතියක් ඇතුළත අපිට සත්තු දෙන්න ගෙනල්ලා දෙනවා කියලා. අපිත් ඉතින් බොහොම ආසාවෙන් බලාගෙන හිටියා සතියක් ගෙවෙනකල් අර ලස්සන වටිනා සත්තු දෙන්න අපේ ගොවිපළට ගේන කල. හැබැයි ඉතින් සතියක් ගත වුණාට පස්සේ මේ පුජ්‍යලයා දවස එක හේතු කියලා මේක මග අරින්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් අපිත් බොහොම උත්සාහ දරලා මාසයක් විතර යනකොට බොහොම අමාරුවෙන් එක සතෙකුගේ ගනුදෙනුවක් බේරගත්තා. අපේ මේ ගොවිපළේ ඉන්න කළුව කියන්නේ අන්න ඒ විදිහට ගෙනාපු එක සතෙක්. හැබැයි අපිට පොරොන්දු වුණු හොඳ සතෙක් කියලා කිව්ව තරම් ප්‍රමාණවත් ඒ මිලට වටින සතෙක් නම් නෙමෙයි.
මේ සිදුවීම උනේ ගිය අවුරුද්දේ තමයි. ඉතින් දැන් හරියටම අවුරුද්දක් ගත වෙලා තියෙනවා. තව අපිට එක සතෙකුගේ ගනුදෙනුවක් මේ පුද්ගලයා බේරලා නැහැ. දුරකථන ඇමතුම් ගත්තාම නම් හැකි ඉක්මනින් දෙනවා කියලා කියනවා. හැබැයි ඉතින් මේ ගැන අපි පසුව හොයලා බලනකොට මේ පුද්ගලයා ගොඩාක් දෙනෙකුට වංචා කරලා ගොඩාක් පොලිසිවල මෙයාට විරුද්ධව පැමිණිලි තියෙනවා. මම දන්න කීප දෙනෙක්ම මෙයාට විරුද්ධව නීතිමය පියවර අරන් තියෙනවා. කිරිගොවියෝ කියලා කියන්නේ බොහොම දුක් මහන්සියෙන් සුවෝත්සාහයෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පිරිසක්. ඉතින් මේ වගේ මිනිස්සුන්ට වංචා කරන මේ වගේ වංචාකාරයින්ට සබාදහමින් නම් ගැලවීමක් නැහැ. ඔයාලත් මේ පුජ්‍යලයා ගැන දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මම ළඟ ගොඩක් විස්තර තියෙනවා. අපි ඉදිරියේදී බලමුකෝ. මම මේ අපේ මේ අමිහිරි අත්දැකීම ඔයාලට විස්තර කරේ මේ ශේෂ්ත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් හරි. තව කෙනෙකුගෙන් සත්තු මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් හරි. මේ වගේ වාංචනික මිනිස්සුන්ට අහු වෙන්න එපා කියලා දැනුම් දෙන්නයි. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම WhatsApp නම්බර් එක දානවා. ඔයාලත් මේ පුජ්‍යලයා ගැන මොනවා හරි තොරතුරක් දන්නවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න කියලා කියනවා. හරි. ඔන්න ඔය සිදුවීම ඉතින් අපේ එක අත්දැකීමක්. ඒ කාලේ අපිට ඉතින් ලොකු දැනුමක් මේ සත්තු සම්බන්ධව තිබුණේ නැහැ. අපිත් මේ ශේෂ්ත්‍රයට අලුත් හින්දා. දැන් ඒක නිසා තමයි මම ඔයාලව මේ දැනුවත් කරේ. හැබැයි ඉතින් දැන් අපි ඒකෙන් හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මේ ගැන බොහෝ දෙයක් මේ කාලය තුළ අපිට දැනගන්න පුළුවන් වුණා. ඔන්න ඔය අත්දැකීම් එක්ක අපි එහෙනම් බලමු අපිට ගොවිපළකට අවශ්‍ය සත්තු අපි කොහොමද සපයාගන්නේ කියලා. ඔයාලට කිරි සත්තු මිලදී ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ලොකු සත්තු ගන්නවා නම් ඔයාලා දන්න කියන විශ්වාසවන්තම ගොවි මහතෙකුගෙන් එයාගේ ගොවිපළේ අතිරික්ත සතුන් විකුණන වෙලාවක් බලලා මිලදී ගැනීම කරන්න. එහෙම නැත්තම් ඔය ගොවිපළවල් වල අතිරික්ත සත්තු ඉන්නකොට ඒගොල්ලෝ වැස්සි පැටව විකුණනවා. අන්න ඒ වගේ වෙලාවක් බලලා වැස්සි පැටව මිලදී ගන්න පුළුවන් නම් හොඳම දේ අන්න ඒක තමයි. මොකද ලොකු සතෙක් ගෙන ආපුවම ඒ සතා අපේ පරිසරයට හුරු කරන්න ඕන. පොඩි කාලේ ඉඳලා එයා හැදිච්ච එයාගේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය හැසිරීම අපිට අඳුනා ගන්න ටික කාලයක් ගත වෙනවා. හැබැයි පොඩි පැටියෙක් අපි හැටි කරපුවාම එයා පොඩි කාලේ ඉඳලම අපේ පරිසරයට හුරු කරගන්න ලේසියි. අපේ වත්පිළිවෙත් අපි කරන ක්‍රමවේදයන් වලට එයාව හුරු කරගන්න ලේසියි. ඒක නිසා මම නම් කියන්නේ සතෙක් ගන්නවා නම් හොඳම ක්‍රමය තමයි පුංචි වැස්සි පැටව මිලදී ගන්න එක. ඒකට ඉතින් ටික කාලයක් යනවා සතෙක් ලොකු වෙලා අපිට ප්‍රතිලාභයක් ගන්න. එහෙම නැතුව ඔයාලට කිරි දුවන සතෙක් වගේ මිලදී ගන්න උවමනාව තියෙනවා නම් හොඳම දේ තමයි ඔයාලට කිට්ටුම තැනක ඉන්න කිරි ගොවියෙකුගෙන්ම හොඳ විශ්වාසවන්ත විදිහට මේ සත්තු මිලදී ගැනීම සිදු කරන එක. ඉතින් අපේ ගොවිපළේ දැන් ඉන්න මේ සත්තු ටික අපි හදාගෙන තියෙන්නේ අපේම සත්තුන්ගේ පැටව ලොකු වෙනකන් හදලා ඒගොල්ලන්ගෙන් බෝ කරගත්තු සත්තු. ඉතින් ඔය තැනට ගේන්න ටික කාලයක් ගත වෙනවා. හරි.
ඊළඟ කතාව තමයි ඇත්තටම එක සතෙකුගෙන් මාසයකට රුපියල් ලක්ෂයක් උපයන්න පුළුවන්ද කියන එක. ඉතින් ඇත්තටම හරියට කරනවා නම් හොඳ වර්ගයේ සතෙකුගෙන් මේ ඉපයීම කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ටාගට් එකට යන්න වැසි පැටියෙක් ඉපදුණු දවසේ ඉඳලම එයාව හරි විදිහට පෝෂණය දීලා හදලා ලොකු කරගන්න ඕනි. ඒ වගේම කිරියල දෙනෙකුට දෙන කෑම වතුර ඉන්න පරිසරයත් එයාගේ නිෂ්පාදනය කරේ බලපානවා. ඔන්න ඔය සියලු දේවල් එකතු වෙලා ඒ දේවල් හරියට කරොත් තමයි අර අපි කියන මාසික ආදායමට යන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද කරන්න කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නම්. එහෙමනම් අදට සඳමාලිගාවට සමුදෙනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.